ඔන්න අද වීඩියෝ එක අරගෙන ආවේ O level විභාග ලියන ළමයින්ට. ඉතින් ඔයා මොන මට්ටමක හිටියත් ඔයාගේ ලකුණු වැඩි කරගන්න පුළුවන් දේවල් තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් ගොඩක්ම මේක S මට්ටමේ W මට්ටමේ ඉන්න ළමයින්ට නම් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද එයාලා සාමාන්‍යයෙන් විචාර ප්‍රශ්න, රචනා ප්‍රශ්න ලියනවා අඩුයි. ඉතින් ඔන්න ඔයාට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත්. ඉතින් අවසානයේ වෙනකන් ස්ටඩි විත් ඉඳු එක ආදරෙන් රැඳී ඉන්න කියලා මතක් කරනවා. ඔන්න ඉතින් ලකුණු ගන්න පළවෙනි ක්‍රමේ තමයි මුලින්ම ඔයා පේපර් එක අතට දුන්නු ගමන්ම කටුවැඩ කොලයක් අරගෙන අක්ෂර මාලාව ලියන්න. ඉතින් මේක තමයි ඔයාගේ ලකුණු ගන්න පළවෙනි ක්‍රමය. ඔයා දැනටමත් අක්ෂර මාලාව පාඩම් කෙනෙක් නම් වෙනදටත් මේ ක්‍රමය කරනවා ඇති. හැබැයි සාමාන්‍යයෙන් අක්ෂර මාලාව පාඩම් නැති ළමෙක් නම් ඔයා අනිවාර්යෙන්ම අදම අක්ෂර මාලාව පාඩම් කරගන්න. මොකද අපේ පේපර් එකේ ගොඩාක් තැන්වලට මේ අක්ෂර මාලාව ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ ව්‍යංජන කොටස පාඩම් කරනකොට අපිට පුළුවන් පහළට පාඩම් කරගෙන යන්න. ඉතින් ඒ ක්‍රමය ඔයාලට ගොඩාක් ලේසි වෙයි කියලා මං හිතනවා. හැබැයි මතක තියාගන්න ඕනි අපි මේක පහළට පාඩම් කරත් නිවැරදි ක්‍රමය පැත්තට පාඩම් කරන එක. අපි අකාරාදී පිළිවෙලේදී ගණන් කරන්නේ පැත්තට. ඉතින් ඊළඟට ඔයා අකාරාදී පිළිවෙල ගැන හැමදේම දැනගෙන යන්න ඕනි. අපි සාමාන්‍යයෙන් එකම අකුරින් පටන් ගන්න වචන එක කොහොමද අකාරාදී පිළිවෙල හොයන්නේ, වෙනස් අකුරු වල කොහොමද අකාරාදී පිළිවෙල හොයන්නේ, මෙන්න මේ දේවල් ටික අනිවාර්යෙන්ම ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේ දේවල් දැනගත්තාම ඔයාට පුළුවන් විශිෂ්ට ලකුණකට යන්න. ඊළඟට අපි අක්ෂර මාලාව ගැන තියෙන හැම දෙයක්ම දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට ස්වර වර්ගීකරණය, ව්‍යංජන වර්ගීකරණය වගේ දේවල් ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනි. මේ දේවල් වලින් ගොඩාක් ප්‍රශ්න එනවා. සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්න වලටත් මෙන්න මේ දේ ගැන ප්‍රශ්න එනවා. ඊළඟට ළමයි ඔයාලා අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනි විභක්ති හා සමාස ගැන. ඉතින් මෙතනදී මම සමාස ගැන නම් වීඩියෝ එකක් තාම කළේ නැහැ. හැබැයි ඔයාලට විභක්ති ගැන වීඩියෝ එකක් මම දාලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකත් බලන්න. ඒකේ විභක්ති පාඩම් කරන්න පුළුවන් සරලම ක්‍රම තියෙනවා. ඊළඟට කර්තෘකාරක හා කර්මකාරක ගැන ඔයාලා අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕනි. ඉතින් මෙතනදී ඉරිගහන ප්‍රශ්න වලට වගේම කෙටි ලිඛිත ප්‍රශ්න වලටත් මේ කර්තෘකාරක කර්මකාරක ඉන්න පුළුවන්. ඊළඟට තද්දිත, කෘදන්ත, උපසර්ග, නිපාත ඒ වගේ දේවල් ඔයාලා ඉගෙන ගන්න ඕනේ. මේක ඉතාමත්ම සරල පාඩමක්. ඔයාලට පොත්වල තියෙනවා. ඒවා අනිවාර්යෙන් බලා ගන්න. ඊළඟට ක්‍රියාපද නම් අපි අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේ. අපේ ක්‍රියාපද වර්ග තියෙනවා. ඉතින් ඔයාලට වාක්‍යයක් දීලා තද කළු අකුරින් දැක්වෙන ක්‍රියාපදය මොකක්ද කියලා අහන්න පුළුවන්. ඊළඟට අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේ සංදි ගැන. ඉතින් ගොඩාක් ළමයින්ට මේ සංදි කියන දේ අමාරුයි. ඉතින් අනිවාර්යයෙන්ම මම ඉස්සරහට සංදි ගැන වීඩියෝ එකක් අරගෙන එනවා. ඊළඟට වාක්‍ය රීති ගැනත් ඔයා අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේ. වාක්‍ය රීති කියන දේ අපිට සාමාන්‍යයෙන් 8 වසරේ ඉඳන් වගේ උගන්වනවා. ඉතින් මේ වාක්‍ය රීති ගැන ඔයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. මෙතනදී සාමාන්‍යයෙන් වැරදි වාක්‍යයක් දීලා ඒක නිවැරදි කරන්න ඔයාලට එන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතනදී උක්තානුක්ත තමයි වෙනස් කරන්න වෙන්නේ. ඉතින් මේ දේවල් ඔයා ඉගෙනගෙන ඉන්න ඕනේ. ඊළඟට ප්‍රායෝගික ලේඛන ගැන ඔයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. මේවා සාමාන්‍යයෙන් අනිවාර්ය ප්‍රශ්නනේ. ඉතින් අපි අනිවාර්ය ප්‍රශ්නයකට සූදානම් වෙලා ගියොත් අපිට ඒ ලකුණ ටාගට් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට අනිත් දේවල් වලින් ලකුණු අඩු වුණත් මෙන්න මේ දේවල් වලින් ලකුණු අරගන්න පුළුවන්. ඊළඟට තවත් අපිට සූදානම් වෙලා යන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි සාරාංශකරණය. සාරාංශකරණය ගැනත් ඔයා අනිවාර්යයෙන්ම ඉගෙනගෙන යන්න. සාහිත්‍ය පේපර් එකට ලකුණු ගන්නව නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනි ඔයාගේ පෙළ පොතේ කහ පාටින් දක්වලා තියෙන කොටස පාඩම් කරගන්න එක. ඉතින් එතනිනුත් වැදගත්ම කරුණු ටික පාඩම් කරගත්තාම ඇති. ඒ වගේම ඔයා හැම පාඩමකටම අදාළව ප්‍රවේශයක් හදා ගන්න ඕනි. ඉතින් මේක ඔයාටම ආවේනික වෙන විදිහට හදා ගන්නත් පුළුවන්. ඒ වගේම මම මේවා වැදගත් කරුණු වගේම ප්‍රවේශයනුත් ෂෝට් වීඩියෝස් වලින් අරගෙන එනවා. ඉතින් ඔයාලට ඒ වීඩියෝස් බලලා ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම අපිට වැදගත්ම වෙන උදාහරණ ටිකක් අපි පාඩම් කරගෙන තියාගන්න ඕනේ. හැම
පාඩමකින්ම වැදගත්ම උදාහරණ ටික පාඩම් කරගත්තාම ඇති. ඉතින් අද ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මොනවද මම පාඩම් කරන්නේ කියලා හිත ඉඳියා නම් ඔන්න මේ දේවල් ටික විශේෂයෙන්ම පාඩම් කරන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම ෆේල් මට්ටමේ ඉන්න ළමයෙක්ට පාස් මට්ටමකට යන්නත් මේ දේවල් ගොඩාක් වැදගත් වෙනවා කියලා මම ආදරයෙන් මතක් කරනවා. ඉතින් ස්ටඩි විත් ඉඳු එක්ක ආදරෙන් හැදී සිටුවාට ගොඩාක් ස්තුතියි.